අයිබෝවන් ඔයාලා හැමෝම අපේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔයත් තමන්ගේම කියලා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න හින දකින්නවද? හැබැයි අතේ ලොකු මුදලක් නැතුව ගෙදර ඉඳන්ම මේ කාලෙට ගැලපෙන විදිහට කරන්න පුළුවන් මොනවද කියලා හිත ඉන්නවද? එහෙනම් අද වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. මම අද ඔයාලට කියන්න යන්නේ කිසිම ලොකු ආයෝජනයක් නැතුව ඔයාගේ දක්ෂතාවය විතරක් පාවිච්චි කරලා පටන් ගන්න පුළුවන් හොඳ ඉල්ලුමක් තියෙන බිස්නස් අයිඩියාස් 10ක් ගැන. අපි බලමු පළවෙනි අයිඩියා එක මොකක්ද කියලා. සෝෂල් මීඩියා මැනේජ්මන්ට්. අද හැම පොඩි බිස්නස් එකකටම Facebook, Instagram, TikTok page එකක් තියෙනවා. ඒත් ඒ ව්‍යාපාර කරන අයට ඒවන් නිතරම අප්ඩේට් කරන්න, ලස්සන පෝස්ට් හදන්න, එන කමෙන්ට් වලට රිප්ලයි කරන්න වෙලාවක් නැහැ. ඔයාට පුළුවන් ඒ වගේ බිස්නස් 3-4ක් හොයාගෙන මාසික ගානකට එයාලගේ සෝෂල් මීඩියා account ටික මැනේජ් කරලා දෙන්න. මේකට ඔයාට ඕන වෙන්නේ හොඳ ෆෝන් එකකුයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි විතරයි. අංක 2. ඔන්ලයින් උපකාරක පන්ති. ඔයා දක්ෂ විෂයක් තියෙනවා නම් ඒක ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගිටාර් වාදනය කරන එක, චිත්‍රාන්දන එක වුණත් වෙන්න පුළුවන්. Zoom හරි Google Meet හරි වගේ ඇප් එකක් යොදාගෙන ඔයාට පුළුවන් ඔන්ලයින් ක්ලාස් කරන්න. Taman දන්න දේ අනිත් අයට කියලා දෙන ගමන් හොඳ ආදායමකුත් හොයාගන්න. අපි බලමු අංක 3. අංක 3 තමයි homemade foods. ඔයාට තියෙන්නේ රසට කෑම හදන්න පුළුවන් අත් දෙකක්ද? එහෙනම් මේක ඔයාටම ගැලපෙන අදහසක්. කේක්, බිස්කට්, ඩෝනට් වගේ බේකින් අයිටම් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දවල්ට කාර්යබහුල අයට දෙන ලන්ච් පැකට්ස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයා සමහර විට ගෙදර හදන අච්චාරු, චට්නි වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් Facebook, WhatsApp business හරහා orders අරගෙන පොඩියට පටන් ගන්න. පිරිසිදුවට රසට දෙනවා නම් මේක කවදාවත් වරදින්නේ නැති බිස්නස් එකක්. අංක 4. ලිපි ලිවීම සහ පරිවර්තනය. ගොඩක් වෙබ්සයිට්ස් වලට සෝෂල් මීඩියා පිටුවලට සිංහල, ඉංග්‍රීසි වලින් ලිපි ලියන්න අය ඕන කරනවා. ඔයාට හොඳට ලියන්න පුළුවන් නම් මේක නියම අවස්ථාවක්. ඒ වගේම ඉංග්‍රීසි වලින් තියෙන ලිපි සිංහලට පරිවර්තනය කරලා දෙන එකත්, ඒ කියන්නේ ට්‍රාන්ස්ලේෂන් මේ දවස්වල ගොඩක් හොඳ ඉල්ලුමක් තියෙන දෙයක්. අපි බලමු දැන් අංක 5. අංක 5 තමයි Canva graphic designing. ඉස්සර වගේ Photoshop, Illustrator වගේ ලොකු software දන්නේ නැහැ කියලා දැන් බය වෙන්න දෙයක් නැහැ. Canva වගේ free tools පාවිච්චි කරලා ඔයාට පුළුවන් social media post, logo post වගේ දේවල් ලස්සනට හදලා දෙන්න. ඒ විතරක් නෙමෙයි මේවා හදලා දෙනවා කියලා පොඩි ව්‍යාපාර වලින් ඔයාට orders ගන්නත් පුළුවන්. අංක 6 අත්කම් නිර්මාණ. handmade craft. ඔයාට ලස්සනට ආභරණ, ඒ කියන්නේ jewelries, දිට්ටි සරසිරි, බෑග් වර්ග මේ වගේ දේවල් හදන්න හැකියාවක් තියෙනවා නම් ඔන්ලයින් ස්ටෝර් එකක් හරහා එහෙම නැත්නම් Instagram වගේ පිටුවක් හරහා ඔයගොල්ලන්ට මේ දේවල් විකුණ ගන්න පුළුවන්. Facebook marketplace එකත් හොඳ ඔප්ෂන් එකක්. ඉතින් අතින් හදන දේවල් වලට හැමදාම හොඳ වටිනාකමක් වගේම හොඳ ඉල්ලුමක් තියෙනවා. අංක 7 virtual assistant. මේක හරියට ඔන්ලයින් ඉන්න පර්සනල් සෙක්‍රටරි කෙනෙක් වගේ. කාර්යබහුල වෛද්‍යවරු, ව්‍යාපාරිකයෝ වගේ අයට එයාලගේ ඊමේල්ස් චෙක් කරලා රිප්ලයි කරන්න, මීටින් ෂෙඩියුල් කරන්න වගේ පොඩි දේවල් වලට උදව් කරන එක තමයි මේකෙන් වෙන්නේ. මේකට ඕන වෙන්නේ හොඳ සංවිධාන ශක්තියකුයි පරිගණක දැනුමකුයි විතරයි. අංක 8 ඇඳුම් මැසීම සහ ෆැෂන් ඩිසයිනින්. ඔයාට මහන්න පුළුවන්ද? අද ගොඩක් අය කඩේ තියෙන එකම විදිහේ ඇඳුම් වලට වඩා තමන්ටම විශේෂ වුණු, තමන්ගේ ඇඟට ගැලපෙන විදිහට මහපු ඇඳුම් අඳින්න ගොඩක් කැමතියි. ඔයාට පුළුවන් ළමා ඇඳුම්, සාරි හැට, ගවුම්, එහෙම නැත්නම් රෙදි බෑග් වගේ දේවල් හදන්න. ඔයාගේ ඩිසයින් ටික ලස්සනට ෆොටෝ අරගෙන සෝෂල් මීඩියා එකේ දාලා ඕඩර්ස් ගන්න පුළුවන්. හොඳට ෆිනිෂ් කරලා වෙලාවට වැඩේ කරලා දුන්නොත් ඔයාව හොයාගෙන පාරිභෝගිකයෝ එන එක නම් නවත්තන්න බැරි වෙයි. අංක 9. ඔන්ලයින් ෆිට්නස් or wellness coaching. ඔයා ෆිට්නස්, යෝගා වගේ දේවල් ගැන දන්න කෙනෙක්ද? ඔන්ලයින් වර්කවුට් සෙෂන් කරන්න, ඩයට් ප්ලෑන් හදලා දෙන්න, ඒ වගේ දේවල් වලට
හොඳ ඉල්ලුමක් තියෙනවා. මොකද මේ දවස්වල මිනිස්සු තමන්ගේ සෞඛ්‍යය ගැන ගොඩක් හිතන නිසා. ඉතින් ඔයාටත් මේ ගැන දැනුමක් අවබෝධයක් තියෙනවා නම් මේක try කරලා බලන්න පුළුවන්. ඉතින් අපේ ෆයිනල් එක අංක 10 වීඩියෝ එඩිටිං. ඉතින් මම වගේම අනිත් YouTube content creators ලටත් ගොඩක් වැදගත් දෙයක් තමයි මේ වීඩියෝ එඩිටිං කියලා කියන්නේ. CapCut, Filmora වගේ ලේසි software එකක් ඉගෙනගෙන අනිත් අයගේ YouTube වීඩියෝ, TikTok වීඩියෝ එඩිට් කරලා දෙන වැඩේ ඔයාලට කරන්න පුළුවන්. මොකද මේකටත් දැන් හොඳ මාකට් එකක් හැදිලා තියෙනවා. ඉතින් මේ තමයි මම ඔයාලට අරගෙන ආපු අඩු වියදමකින් පටන් ගන්න පුළුවන් සරල business ideas 10. මතක තියාගන්න ලෝකෙ ලොකම දේවල් පටන් ගත්තෙත් ගොඩක් පොඩියට. ඔයාට ගැළපෙනම දේ තෝරගෙන පොඩියට හරි පටන් ගන්න. අනිවාර්යෙන්ම ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. මේ අයිඩියා 10න් ඔයා කැමතිම අයිඩියා එක මොකක්ද? ඔයා දැනටමත් මේ වගේ බිස්නස් එකක් කරනවද? ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අද වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තවත් වටින වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.